ඉපදෙන්න සුදුසුම තැනක අපි ඉපදිලා ඉන්නවා. ඒ තමයි මේ ලක් පොළොව. සමහර වෙලාවට මිනිස්සු මේ කාලේ නම් බොම්බයි ලුණු වැඩි වුණාම අල වැඩි වුණාම කියන අපරාධේ මේ රටේ ඉපදුනේ අපේ කර්මෙට කියලා. මතක තියාගන්න රටේ කිසිම කර්මයක් නැහැ. කර්මකාරයෝ රටේ උපදිනවා. ඒක තමයි එදා ඉඳන්ම ඇත්ත කතාව. රටේ කර්මයක් නැහැ. මේ තමයි ලෝකේ වාසනාවන්තම තැන. දිව්‍ය ලෝකවල දෙවිවරුන්ට පින්වත්නි දිව්‍ය ලෝකවලින් චුත වෙන්න ලං වෙද්දී බෙල්ලේ තියෙන මල් මාලා පරවෙනවලු. බෙල්ලෙන් දාඩිය දානවලු ප්‍රභාස්වර ගතිය අඩු වෙනවලු. දෙවිවරු එතකොට බලන්නේ ලංකාව දිහාලු. බලබලා කියනවලු අනේ එතන ඉපදේවා. එතන ඉපදුනොත් නම් ආයි මෙතෙන්ට එන්න පුළුවන්. අන්න බලන්න කොච්චර වටිනාකමක් තියෙන තැනක්ද මේ. ලෝකේ ශ්‍රේෂ්ඨතම ජාතියක් කියලා බලන්නේ නැහැනේ එංගලන්තේ දිහා. රජපෞලත් ඉන්නවා එහෙ ඉපදුනොත් ෂෝක් කියලා දෙයියෝ එහෙ බලන්නේ නැහැ. ලෝකේ බලවත්ම රට කියලා ඇමරිකාව දිහා බලන්නේ නැහැ. ප්‍රංශය දිහා බලන්නෙත් නැහැ. ස්පාඤ්ඤ දිහා බලන්නෙත් නැහැ. ස්විට්සර්ලන්තේ නවසීලන්තේ දිහා බලන්නෙත් නැහැ. දෙයියෝ බලන්නේ ලෝකසිතියේ මේ පුංචිම රට දිහාලු. ඇයි මෙතන ඉපදුනොත් නම් ආයෙ එතෙන්ට යන්න පුළුවන්. කර්මය කර්මඵලය ගැන කතා කරන තැන, පටිච්ච සමුප්පාදය ගැන කතා කරන තැන, පවපින කුසල අකුසලය ගැන කතා කරන තැන, තුනුරුවන වැඩ ඉන්න තැන, ධර්මයේ ජීවමාන කරන තැන, එතන ඉපදුනොත් තමයි සුගතියට යන්න පුළුවන්. අපි ඉන්නේ ධාතු මන්දිරයක. මේ ලංකාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට 9 වාරයක් පූජා කරපු මහ පොළොව.